මුම්බායි ඉන්දියානුවන් කලකට පසු යක්ෂාවේශ වෙයි. මුම්බායි මහගෙදරදී ලක්නව් සුපර් ජයන්ස් ඔසවා පොළොව ගසයි. විනාශකාරී ආරම්භක සබඳතාවක්. ක්‍රිකට් ලව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න. මුම්බායි වත්කඩේ පිටියේ අති දරුණු සටනක් ලක්නව් සුපර් ජයන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර පැවැත්වුණා. ඒ 2026 IPL තරඟාවලියේ 47 වෙනි තරඟය ලෙසයි. මුම්බායි විශාල ප්‍රේක්ෂක පිරිසක් රැස් වූ වන්කඩේ පිටියේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගත්තා. ඒ අනුව ක්‍රියාත්මක වූ සුපර් ජයන්ස් නියමිත පන්දුවාර 20 අවසන් කළේ ලකුණු 228යි කඩුළු 5ක් ලෙසයි. නිකලස් පූරන් ලකුණු 63යි. මිචෙල් මාර්ෂ් ලකුණු 44යි. ඒ අනුව 229ක අභියෝගාත්මක ඉලක්කය සඳහා පිටියට පිවිසියේ මුම්බායි ආරම්භක පිතිකරුවන් වූ රියාන් රිකල්ටන් සහ රෝහිත් ශර්මායි. ලක්නව් පන්දු යවන්නන් අසරණ කරමින් වන්කඩේ පිටියේ සිය රිද්මය අසුකරගත් ඔවුන් දෙදෙනා විනාශකාරී ලෙස සිය ඉනිම ආරම්භ කළා. රිකල්ටන් ලකුණු 83යි. රෝහිත් ශර්මා ලකුණු 84යි. හයේ පහරවල් වරුෂාවක් මැදින් කඩුළු 4ක් බිඳ වැටි ලකුණු 229ක් ලබාගෙන තරගයේ ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස්ට හැකියාව ලැබුණා. ඒ පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ. මෙවැනි තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් හයිලයිට් අප සමග එක්වන්න.